ආයිබෝන් හැමෝටම මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කැඩිලා තැන් තැන් වල බෞද්ධයන් විසින් විසික් කරලා දාලා තියෙන කුඩා කුඩා බුද්ධ ප්‍රතිමාවන් වහන්සේලා ගැන කතා කරන්න තමයි අපි මේ වීඩියෝ එක යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට. ඉතින් අපි යමු කතාවට. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධාගම මූලික කරගත්ත අනෙකුත් ආගම් කිහිපයකින් සමන්විත ලස්සන සංස්කෘතියක් තියෙන රටක්. එච්චර කාලයක් පැවතිච්ච රටක්. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බෞද්ධ ආගම. ඊට අමතරව කතෝලික, හින්දු, මුස්ලිම් සහ තවත් සුළු ආගම් තියෙනවා. නමුත් අපි බෞද්ධ ආගම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාරායින තියෙන ගස් කොළන් වල තැන් තැන් වල කැඩිච්ච බුදු පිළිම වහන්සේලා ගිහලා දාලා තියෙනවා. ඉතින් මේක ලොකු අපරාධයක්. ඒක බෞද්ධයෙක් විදියට මම දකිද්දි මගේ හදවතට පොඩි උකුසක් තියෙනවා. ඉතින් මේ පොඩි කුඩා බුදු පිළිම වහන්සේලා ගෙවල් වල හෝ වෙන ආයතන හෝ යම් කිසි තැන්වල කාලයක් තිස්සේ පරිහරණය කරලා ඒකට වැඳුම් පිදුම් කරලා ඒක කාලයත් එක්ක අවශේෂ වීමත් එක්ක ඒක අවපැහැකැන්වීම එක්කෝ ඒකේ කොටස් කැඩී යාම හෝ ගෙදරට නැවත අලුතින් බුදු පිළිමයක් වැඩන්ම වීම මත මේ අනිකුත් ඒ විනාශයට පත්වෙච්ච බුදු පිළිම වහන්සේලා එක්ක ගස්කල් යට ගිහින් දානවා. එහෙම නැත්නම් කොහේ පන්සලක කොහෙන් හරි ගිහින් යන පන්සලේ බෝධියට ගිහිල්ලා අතහැරලා එනවා. එහෙම නැත්නම් කියන මොකක් හරි ලොකු ගහක් තියෙනවා එතන ගිහිල්ලා තියා දිනවා. කොහේ හරි පේන්නේ නැත්නම් තියෙනවා. එහෙම නැත්නම් කැලේකට විසික් කරනවා. බෞද්ධයෝ 170ක් ජීවත් වෙන රටක බෞද්ධ පිළිම වහන්සේලාට මෙහෙම දෙයක් වෙන එක ගැන පැහැදිලිවම හිතට පොඩි අවුලක් තියෙන්න ඕන බෞද්ධයෙක් නම්. එතකොට මේ බුදු පිළිම වහන්සේලා බැහැර කිරීමට අපිට හරියම පිළිවෙලක් නැත්තේ. අපිට පුළුවන් බුදු පිළිම වහන්සේලා බිල්ඩින් කැඩෙන්න පුළුවන්, අතපය කැඩෙන්න පුළුවන්. ඒකට මේ බුදු පිළිම වහන්සේලා අපිට ගිහිල්ලා පන්සල හරහා බැහැර කිරීමේ ක්‍රමයක් නැද්ද? ඒක පන්සලට ඒ ගම් මට්ටමින් තියෙන පන්සල් වලින් ඒ කැඩිච්ච බුදු පිළිම වහන්සේලා ඒක රාශී කරලා අලුතින් නිර්මාණය වන දාගැබ් වලට ඒ අලුතින් නිර්මාණය වන මොකද ඒ කැඩිච්ච බුදු පිළිම වහන්සේලා කාලයක් වැඳුම් පිදුම් කරපු ඒවා. ඒතකොට ඒ වැඳුම් පිදුම් කරපුවා අලුතින් නිර්මාණය කරන දාගැබ් වලට ඒ දාගැබේ අභ්‍යන්තරයට තැම්පත් කරලා ඒ දාගම නිර්මාණය කරුවා. ඒ බුදු පිළිම වහන්සේලා තැන් වල විසික් වෙලා විනාශ වෙලා යන එක ඒ වගේම ඒකින් වෙන අකටයුත්ත ඒ දාගැබ තුල අන්තර්ගත වීම තුලින් ඒක තවදුරටත් වැඳුම් පිදුම් ලබනවා. දාගැබ තවදුරටත් වැඳුම් පිදුම් ලබනවා. තව කාගේවත් කකුලකට පැහැගෙන්නේ නැහැ, පාද ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඒකට ඒකට ඒ ගෞරවය තියෙනවා. ඒ නිසා මම බෞද්ධ සහ අනිකුත් ආගම් මේකට සම්බන්ධ වුණු පාරවල එහෙම තියෙනවා දකින්න. මම විශේෂයෙන් කතා කරන්නේ අපේ බෞද්ධයන්. ඉතින් මේ ගෙවල් වලින් මෙහිම අනේසික විදියට මේ බැහැර කරනවා නම් මේ බුදු පිළිම වහන්සේලා ඔබට පුළුවන් පන්සලත් එක්ක සාකච්ඡා කරගෙන මේ පන්සල් මට්ටමේ අපේ බෞද්ධ සංඝයා වහන්සේලා මේක හරියම පිළියමක් දෙන්න ඕන. මොකද මේක දැන් වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තැන් වල පාරවල් වල ගස් ගල්ලට තැන් වල ගිහලා බුදු පිළිම වහන්සේලා විසික් කරනවා. මනම් මගේ හදවතට එකඟව බුදු රෝල් තියෙන ෆොටෝ එකක්වත් වෙසක් කාඩ්යක්වත් විසික් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම බෑ. ඒක ඒ වෙසක් කාඩ් එක ගිහලා පහන ළඟින් තියෙන නිසා ඒ විසික් කරන්න හිතෙන්නේ නැහැ. බෞද්ධයෙක් නම් අපි ඒ විදිහට වෙන්න ඕනේ. මුලින්ම අපි අපේ ආගම රැක ගන්න. ආගම රැකනොත් තමයි අපේ ජාතිය රැකෙන්නේ. ජාතිය රැකනොත් තමයි මේ රට රැකෙන්නේ. ඒත් මේක ප්‍රධාන වශයෙන් බෞද්ධ ආගම මූලික කරගත් රටක් වෙලා මේ බෞද්ධ ආගමට බෞද්ධයන් විසින්මයි මේ බෞද්ධ ආගමේ විනාශය ඇති කරන්නේ. ඉතින් ඔය බෞද්ධයෝ විදියට මේ දේවල්
හරි විදියට බැලන්ස් කරගන්න ඕනේ. ඒ වගේම කුඩා ප්‍රමාණය රුපියල් 180 තරම් බුදු පිළිම වහන්සේලා නිර්මාණය වෙනවා. එහෙම බුදු පිළිම වහන්සේලා වැඩි කාලයක් භාවිතා වෙන්නේ නැහැ. ඒවා සුළු කාලයකින් ඉවත යනවා. ඒතර මම කියන්නේ අපේ වගේ රටක යම් කිසි ප්‍රමිතියක් ගෙනල්ලා යම් කිසි ප්‍රමාණයකින් යුක්තව බුදු පිළිම වහන්සේලා පමණක් නිර්මාණය කරනවා නම් ඒතර ගෙදරට අවශ්‍ය ඒ ප්‍රමාණය බුදු පිළිම වහන්සේ ගෙදරකට වඩාම එක බුදු පිළිම වහන්සේ ආයතනයකටත් එහෙමයි. ඒතර ඒ පිළිම වහන්සේ පාවිච්චි කරලා ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණාත්මක බුදු පිළිම වහන්සේ කෙනෙක් ගෙදරට වඩාම ඕගොත්. ගෙදර වඩාමලා ඒ බුදු පිළිම වහන්සේ කායයත් එක්ක මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් අපිට ඒක පන්සල හරහා යම් කිසි බැහැර කිරීම. ඒ කියන්නේ ඒ බුදු පිළිම වහන්සේ බැහැර කරනවා නම් මිනිස්සුගේ පාද ස්පර්ශයක් يعني මිනිස්සුගේ කකුලකට පෑගෙන්නේ නැත්නම් මේක තැම්පත් වෙනවා. පොළවේ තැම්පත් වෙන එක මිනිස්සුගේ කකුලේ පෑගෙන්නේ නැති වෙනවා. මොකද මේ බුදු කාලයක් වන්දනා කරපු දෙයක්. බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්. අපි බුදුහාමුදුරුවෝ ජීවමාන නැති හින්දා අපි බුදුහාමුදුරන්ට කරන ගෞරවයක් විදිහට තමයි අපි බුදු පිළිම වහන්සේට වන්දනාමාන කරන්නේ. ඒ බුදු රුවට වන්දනාමාන කරනවා. එතකොට ඒක කායවත් කකුලට පෑගෙන්න බෑ. ඒකින් දෙක පාද ස්පර්ශයක් නැති වෙන තැනක. ඒ කියන්නේ අලුතින් ඉගෙන චෛත්‍ය දාගපකට වගේ අන්තර්ගත කරන්න පුළුවන්. මම කියන්නේ හැමතැනම අලුතින් දාගපක කරන්නේ නැහැ. පන්සල් මට්ටමේ කැඩිච්ච බුදු පිළිම වහන්සේලා ඒක රාශී කර ගන්නවා නම් දුර ලංකාවේ ඒ දිස්ත්‍රික්ක හරි පළාතක් හරි අතුලත අලුතින් නිර්මාණය වෙන දාගපක් තියෙනවා නම් අපිට ඒ ප්‍රදේශයේ තියෙන ඒ පන්සල් වල ඒ කැඩුණු බුදු පිළිම වහන්සේලා ඒක රාශී කරලා පන්සල් මට්ටමින් ගෙල්ල ඒ දාගපේ අභ්‍යන්තරේ තැම්පත් කරන්න පුළුවන්. ඒකට ඒක කාටවත් පාද ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඒතර ඒ දාගපත් තව නිරන්තරව වැඳුම් පිදුම් වලට භාජනය වෙනවා. ඒ තුලින් ඒ පිළිමයට වෙන අගෞරවයත් බුද්ධ ආගමට වෙන අගෞරවයත් මේකින් වැළකීලා යන බුදු පිළිම වහන්සේ විතර නෙවෙයි දේව ප්‍රතිමා තව නොයෙකුත් ප්‍රතිමා ගිහිල්ලා ගෙදරට ගේනවා කැඩුනට පස්සේ විසික් කළා දානවා. එතකොට ඒක නෙවෙයි වෙන්න ඕනේ. විය යුත්තේ ගෙදරට ගේනවා නම් ඔබ කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගේන්න එපා. කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෙනල්ලා වැඩි කාලයක් යන කලින් ඔබ ඒක බැහැර කරනවා. ඒක බැහැර කරන්නේ නැති වෙන්න යම් කිසි ප්‍රමාණාත්මක රජයකට පුළුවන් නම් ක්‍රමයක් ගන්න ගෙදරකට ප්‍රතිමාවක් ගෙනවට කමන්නේ. ප්‍රතිමාවක් ගේන්න එපේ. මොකද ගෙදරක වන්දනාමාන කරන ඒ ගේන ප්‍රතිමාව යම් කිසි ප්‍රමිතියකින් යම් කිසි ප්‍රමාණාත්මක ප්‍රතිමාවක් ගෙනලා තියාන වන්දනාමාන කරනවා. ඊට පස්සේ ඒ ප්‍රතිමාව ප්‍රමාණිකවලව බැහැර කිරීමක් කරන්න. තැන් වල ගස් ගල් යට පන්සල් වල බෝධි වල නාගස්සයට උංග ගස්සයට ගිහිල්ලා විසික් කරලා එන්නේ නැතුව. මේ ලොකුම වැරද්ද කරන්න අපේ රටේ ඉන්න බෞද්ධයෝ. ඒ බෞද්ධයන් තේරුම් ගන්න ඕන මේ වන්දනාමාන කරන අපේ ආගමටයි අපි මේ වැරද්ද කරන්නේ. ඒක අපි බුදුහාමුදුරුවෝ කියලා හිතන කාලයක් තිස්සේ වැඳ බුදු පිළිමේ ඒක අතප්පයක් කෙල්ල කියනවා මම දැන් පාට වෙනස් වුණාද ගිහලා ගහක් ගලක් යට විසික් කළා දානවා. කොච්චර ඒක නොකලකීමද. මේ බුදුහාමුදුරුවන්ට කරන අපරාධයක්ද ඒක නොදැනුවත්වම ඔබ කරගන්න ලොකු අකුසල කර්මයක්. ඒක නිසා අපි අපේ රටේ සංඝයා වහන්සේලාගෙම මේකට යම් කිසි ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙන ඒකම රජයෙම යම් කිසි ක්‍රමවේදයක් මේකට බලාපොරොත්තු වෙනවා. මොකද අපේ රටේ ඒ කුඩා ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිෂ්පාදනය කිරීම අවශ්‍ය නැහැ. යම් කිසි ප්‍රමාණ කිහිපයකින් කියන ප්‍රමිතියකට යුතුව ප්‍රමාණ කිහිපයකින් බුදු පිළිම වහන්සේලා නිර්මාණය වෙනවනම් ඒතකොට අර තැන්ත රුපියල් 180 වගේ බුදු පිළිම වහන්සේලා නිර්මාණය වීම අඩු වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම ඒවා ගෙවල් වල ළමයි සෙල්ලම් කරන්න අරවට මේවට අරගෙන විසික් කරලා දානවා. එතකොට එහෙම වුණාම ඒක බෞද්ධයෙක් විදියට හදවතට රිදෙන දෙයක් වෙන්න ඕන. ඒකින්ද රජයකට උනත් සංඝයා වහන්සේලාට උනත් පුළුවන් ප්‍රමිතියක් කරගෙන යම්කිසි ප්‍රමාණාත්මක ඒ ප්‍රමාණ කිහිපයකින් යුතු බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන. ඊට අමතරව බුදු පිළිම වහන්සේලා නිර්මාණය නොකරේ. ඒතර මේ ප්‍රමාණාත්මක නිර්මාණයක ඒතර බුදු පිළිම වහන්සේලා නිර්මාණය වීම සීමා වෙනවා. ඒ සීමා වීම තුල බැහැර වෙන ප්‍රමාණය සීමා වෙනවා. මොකද ගෙදරට යම් කිසි ටිකක් ලොකු ප්‍රමාණයක් බුදු පිළිම වහන්සේ වැඩමුත් ඒක කාලයක් පවතිනවා. ඒක බැහැර කිරීමක් වෙන්නේ නැහැ. නමුත් පොඩි බුදු පිළිම වහන්සේ කියනම ටික කාලෙකින් නෑ මීට වඩා ලොකු එකක් ගේන්න ඕනේ නේද? තව ලොකු එකක් ගේන්න. ඒතර පොඩි බුදු පිළිම වහන්සේ ඉවත් කරනවා. එමනේ ප්‍රමාණාත්මකව අපි මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්න තියාගත්තු ක්‍රමයක් ගෙනාවොත් ඒතර එකෙන් බැහැර වීම අඩු වෙනවා. මේ බැහැර වීම අඩු වීමත් එක්ක මේ තියෙන ව්‍යසනය අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේකට අපි බෞද්ධයන් විදියට මේක බෞද්ධ රාජ්‍යයක් විදියට අපේ රටේ ආගම අපි රැක ගන්න ඕන. මොකද මේ ලෝකෙන්
උතුම්ම දර්ශනය ලැබිලා තියෙන අපිට ඉතින් මේ ලෝකේ දැනට ඒ දර්ශන හැම ඉපදිච්ච රටවල් වල පවා ධර්ම පහළ වෙච්ච රටවල් වල පවා විනාශ වෙගෙන යන කාලයක ඒ ධර්මයේ රැඳිලා තියෙන්නේ අපේ රටේ. මේ බුදුහාමුදුරුවෝ ඒ ධර්මයේ පිළිහිටවලා තියෙන අපේ රටේ. අවුරුදු 5000. දැන් 2500ක් ඉවරයි. තව දැන් නැති වෙන කාලේ යන්නේ. ඒ කාලේ නැති වෙන කාලේ විනාශය තමයි මේ වේගන යන්නේ. දැන් අපිට සමාජ මාධ්‍යයෙන් ගත්තත් සාමාන්‍ය සමාජය ගත්තත් අපිට පැහැදිලිව පේනවා බුදුදහමේ පැහැදිලි විනාශයක් වේගන යනවා. ඉතින් මේ බුදුපිළිම වහන්සේලා මේ විදිහට තැන් තැන් වල විහික් කරන එකත් බුදුදහමට කරන අගෞරවය බුදුරජාණන් වහන්සේට කරන අගෞරවය ඒ වගේ ඔබ නොදැනුවත්ම කරගන්න ලොකු අකුසල කර්මයක්. ඒ නිසා මම අපේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලන්නේ බුදුපිළිම වහන්සේලා කැඩුණු හෝ පැහැගෙනු තැන් තැන් වල විසි කරන්න එපා. ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරගෙන ඒක නිසි ක්‍රමවේදයකට බැහැර කරලා ඒතුළ හාමුදුරුවන්ට පුළුවන් ඒක මිනිසුන්ගේ පාද ස්පර්ශයක් නැති වෙන තැනක තැන්පත් කරන්න. එක්ක අලුතින් ඉදි කරන චෛත්‍යයකට ඒක යොමු කරන්න. අන්න ඒ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුලින් අපේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමට නිර්මාණය කරන වන්දනාමානය කිරීමට නිර්මාණය කරන මේ බුදුපිළිම වහන්සේලා ක්‍රමානුකූලව බැහැර කිරීමේ ක්‍රමවේදය අපි නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා මේ කතාව අපි සමාජගත කරලා සංවාදයකට අරගෙන මේක ක්‍රමානුකූල වැඩපිළිවෙලක් රජයෙන් හෝ එහෙම නැත්නම් අපේ සංඝයා වහන්සේලාගෙන් හෝ කාගෙන් ලැබිය යුතුයි. ඒ වගේම බෞද්ධයන් වන මිනිසුන් වන අපි අපේ හිතට එකඟව අවංකව හෘද සාක්ෂියත් එක්ක අපි වැඩ කරන්න ඕන. අපේ අතින් එහෙම වැරදි නොවෙන්න. කියන අපි අපේ ගෙදර කෙනෙක් බුදු පිළිම ගිහිල්ලා ගහක් ගලක් කියලා විසික් කරන්නේ නැති තැනට අපේ හෘද සාක්ෂිය තියන්න ඕන. අපි අපේ ගෙදර බුදු පිළිම වහන්සේ ඉවත් කරනවා නම් අපිට පුළුවන් ඒක පන්සල හරහා බැහැර කරන්න. පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න. පන්සලේ හාමුදුරුවන්ට පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න. අනිත් සංඝයා වහන්සේලා එක්ක එකතු කරලා මේවා ඒවා එකතු කරලා කොහොමද තැම්පත් කරන්න කියලා. ඒතර නැත් සංඝයා වහන්සේලා සමස්ත සංඝයා වහන්සේලා එකතු වෙලා කියන පුළුවන් ඒ අදාළ ප්‍රදේශවල කියන බුදු පිළිම වහන්සේලා එකතු කරලා අලුතින් ඉදි කරන දාගැබකට ඒක තැම්පත් කරන්න. එතකොට මේ වගේ ක්‍රමානුකූල පිළිවෙලක් සහිත ක්‍රමයක් අපේ රටට අවශ්‍යයි. නැත්තම් අපේ රටේ පාරවල් ගානේ ගස්ගල් ගානේ කැලෑවල තැන් තැන් වල මුඩුක් වල අපේ බුදු පිළිම වහන්සේලා වැඩ සිටිනවා කොටස් වශයෙන්. ඒක බෞද්ධයන් විදියට හදවත කම්පා කරන දෙයක්. ඒක නිසා මේකට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. බෞද්ධ විදියට තමන් මේ දේ කරන්න එපා. තැන් තැන් වල විසි කරන්න එපා. ඒක හරි ක්‍රමානුකූල විදියකට මේක බැහැර කිරීමකට කරන්න. එහෙම ඔබේ ගෙදරට ගේන බුදු පිළිම වහන්සේ කාලයක් පවතින පුළුවන් බුදු පිළිම වහන්සේ කෙනෙක් ගේන්න. ඒක නිතර නිතර බැහැර කිරීම කරන්න එපා. කුඩා ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නිර්මාණය වීම පුළුවන් නම් සීමා කරන්න. ඒක යම්කිසි ප්‍රමිතියකට මට්ටම් කීපයකින් නිර්මාණය කරගත්තා නම් මේ අනේසි විදියට බැහැරවීම සීමා වෙනවා. ඒක නිසා නම් බෞද්ධයන්ගෙන් සහ සංඝයා වහන්සේලාගෙන් සහ අනෙකුත් වගකිව යුතු හැම පාර්ශ්වයකින් ඉල්ලන්නේ මේකට පැහැදිලි ක්‍රියාමාර්ගයක් අපේ රටට අවශ්‍යයි. බෞද්ධ විදියට අපි දැන් අවදි විය යුතුයි. අපේ රට බේර ගන්න කලින් ඉස්සෙල්ලා අපි ආගම බේර ගන්න ඕනේ. දැන් යන විදියට අපේ ආගම සෑහෙන විදියට පිරීගෙන යන්නේ. ඉතින් අපි රටට කලින් ඉස්සෙල්ලා අපි ආගම බේර ගන්න ඕනේ. ආගම බේරගත්තොත් රට රැකෙනවා. ආගම නැති වුණොත් අපිට රටක් නැති වෙනවා. බෞද්ධ ආගම ප්‍රධාන වශයෙන් තිබ්බ ඇෆ්ගනිස්තානට, පාකිස්තානට, මැද පෙරදිගට, එතනින් ගියාම නේපාලයට, බංගලාදේශයට, බුද්ධ ආගම උපන් ඉන්දියාව දේශයේ බුද්ධ ආගම හොයාගන්නවත් නැහැ. අනිකුත් ඒ රටවල් වල බුද්ධ ආගම නැති වෙලා තියෙනවා. පොඩි පොඩි සුළු සුළු වශයෙන් තියෙන ඒ රටවල බෞද්ධයන්ට වෙන අකටයුතුකම් ඔබට ඕන තරම් මාධ්‍ය වලින් දැක ගන්න පුළුවන්. ඕන සුළු ජාතිකයන් බවට පත් වුණාට පස්සේ අපි විතරයි මේ ලෝකයේ බෞද්ධයන් විදිහට තාම බෞද්ධ ආගම රැකගෙන ස්වාධීනව ජීවත් වෙන රාජ්‍ය. මේක අපි රැක ගන්න ඕන. අපිට පුළුවන් තාක් කාලයක් මේක ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අපිට ලැබිච්ච දෙයක්. අපිට ලැබිච්ච ආශිර්වාදයක්. ඉතින් අපි මේ අපේ බෞද්ධ දර්ශනය අපි පුළුවන් තරම් උපරිමයෙන් කැපවෙලා මේක රැක ගන්න ඕන. මේක විනාශ කරන්න දෙන්න එපා. ඉතින් මේ වෙනින් අපි ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම බෞද්ධයන් විදියට ගන්න ඕන. බෞද්ධ ආගමට ගැලපෙන විදියට, නීතියානුකූල විදියට. ඉතින් අපි ඔක්කොම එකතු වෙමු අපේ ආගම සහ අපේ රට රැක ගන්න. එහෙනම් හැමෝටම ස්තුතියි. උසරණ.